ඔන්න ඔයාටත් සෙනසුරු අපලයක් තියෙනවා. රාහු ඒ රාශියකයක් තියෙනවා. මොනවා කරත් හරියන්නේ නැහැ කියලා කවුරු හරි ඔයාට කියලා තියෙනවා නම් කේන්දරයක ග්‍රහ පිහිටීම් කියන්නේ අපේ ජීවිතේ මාර්ග සිතියම මිසක් අපේ සම්පූර්ණ ජීවිතේම නෙවෙයි කියලා ඔයා දැනගන්න ඕනේ. මොන ග්‍රහය කොහොම කොතන හිටියත් ඒ අපලකාරී බලපෑම් අහෝසි කරන්න පුළුවන් මානසික ආධ්‍යාත්මික සහ ප්‍රායෝගික විසඳුම් තුනක් මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ආයිබෝවන් කියලා මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. සාමාන්‍යයෙන් ජ්‍යොතිෂයේදී අපලකාරී තත්ත්වයක් කියන්නේ අපේ ජීවිතයේ යම් යම් කාලවල ඇති වෙන બ્લોක් එකක් වගේ දෙයක්. ඉතින් ඒකට නිකම්ම කේන්දරේ බල ඉඳලා හරියන්නේ නැහැ. ඒකට අපිට මානසික ආධ්‍යාත්මික සහ ප්‍රායෝගික කියන පැති තුනම ක්‍රියාත්මක කරන්න වෙනවා. ඉතින් අපිට ගොඩාක්ම බලපෑම් ඇති කරන ප්‍රධාන ග්‍රහතුමා තමයි සෙනසුරු ග්‍රහතුමා කියන්නේ. එයා අපිට බාධා ඇති කරනවා, ප්‍රමාද වීම ඇති කරනවා, පීඩනය ඇති කරනවා, ජීවිතේ එපා වෙන තරමට පීඩණයට පත් කරනවා. ඉතින් එයා එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සෙනසුරුතුමා ඉල්ලන්නේ ඉවසීම. ඒ වගේම තමයි ප්‍රමාදයන් එද්දි තරහ ගන්න නැතුව, මග අතාරින්න නැතුව මේක මාව මීට වඩා ශක්තිමත් කරන්න ලැබිච්ච අවස්ථාවක් කියන සිතුවිල්ල ඔයා ඇති කරගන්න ඕනේ කියන එක තමයි යා ඉල්ලන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඒ සිතුවිල්ල වෙනස් කරන්න. මට මොනවා කරත් හරියන්නේ නැහැ. එපා වෙලා තියෙන්නේ. දැන් මට අපල කියන සිතුවිල්ල අයින් කරලා මේක තමයි මගේ ජීවිතේ වෙනස් කරන දේ. මේක තමයි මාව ශක්තිමත් කරන්නේ. මේක මාව පරීක්ෂණයට ලක් කරන කාලයක් කියන විදිහට සිතුවිල්ල ධනාත්මක විදිහට වෙනස් කරන්න. ඒ වගේම තමයි සෙනසුරු ශ්‍රමය සහ දුප්පත්කම නියෝජනය කරන හින්දා අසරණ අයට, මහලු අයට, සත්තුන්ට පුළුවන් නම් කළු පාට සුනකයන්ට, කපුටන්ට ආහාර පාන දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම තමයි කම්මැලි නැතුව දෛනික වැඩවලට විනයක් තියාගෙන ඩිසිප්ලින් තියාගෙන වැඩ කරන්න. සැලසුමකට අනුව එක දිගට වැඩ කරන්න. ඒක එක තැන පල් නොවි ඉදිරියට යනවා නම් ඔයාගේ ඔය සෙනසුරු ග්‍රහතුමාගෙන් ඇති වෙන ග්‍රහ බලපෑමේ දෝෂය ගොඩාක් දුරට සමනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි රවි සහ අඟහරු කියන ග්‍රහයෝ කෝපය, නම කැඩීම, රණ්ඩු සරුවල් නියෝජනය කරනවා. ඉතින් එයාලා අපිව පුළුවන් තරම් අහංකාරකමට පත් කරනවා. අනිත් අයත් එක්ක රණ්ඩු කරන්න යොමු කරනවා. අපේ ඊගෝ එක වැඩි කරනවා. ඉතින් ඒක පාලනය කරලා හැම තැනකදීම මමයි හරි කියන මතේ ඉන්නතුව අනිත් කෙනාට එයා මොන තත්ත්වයක හිටියත් වාට වඩා පහත් තැනක හිටියත් ගෞරව කරන්න හිත හදාගත යුතුමයි. ඒ වගේම තමයි හැකිනම් උදෑසන හැමදාම දිනපතාම විනාඩි 5ක්වත් ආනාපානසති භාවනාව කරලා මනස සංසුන් කරන්න පුළුවන් නම් ඒක ඔයාගේ ජීවිතයට ගොඩාක් හොඳ බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි පුළුවන් වෙලාවට රතු පාට මල් තියලා ආගමික වතාවත් වල යෙදෙන්න. ඒකෙන් ඔයාගේ ඔය තියෙන රවි අඟහරු ග්‍රහ බලපෑම අඩු කරන්න හේතු වෙනවා. ඒ වගේම තමයි තරහ එන වෙලාවට තප්පර 10ක්වත් සයිලන්ට් වෙලා ඉන්න. ශරීරයේ තියෙන අධික කේන්තිය, ශක්තිය පිට වෙන්න දිනපතාම ව්‍යායාම, ශාරීරික වෙහෙසක් දරන වැඩවල යෙදෙන්න. එහෙම හිතලා හිතන්න මගේ ඇඟේ තියෙන සීලුම ඍණාත්මක සිතුවිලි ශක්තියින් ඉවත් වෙලා යනවා කියලා. ඒ වගේම තමයි සඳු සහ කේතු ග්‍රහතුමා. එයා අපිට මානසික අස්ථාවරභාවය සහ අධික සිතුවිලි ඇති කරනවා. ඕවර් තින්කින් ඇති කරනවා. අහක යන දේවල් පව අපේ ඇඟේ ගහලා අපිට අනවශ්‍ය ලෙස අපේ සිතුවිලි වැඩි කරලා හිස්ස රදේ පව ඇති වෙන තරමට කල්පනා කරනවා. ඉතින් මේකට කරන්න පුළුවන් වාට වර්තමානයේ ජීවත් වෙන්න පුරුදු වෙන්න. අතීතය ගැන හිතන එක, අනාගතය ගැන අනවශ්‍ය ලෙස බය වෙන එක නතර කරලා මම අද දවස සාර්ථකව ගත කරනවා කියන එක විතරක් හිතන්න. ඔයාට මේ සඳු ග්‍රහතුමාගේ බලපෑම අඩු කරන්න මම ඔයාට පිරිත් වර්ග ටිකක් කියන්නම්. ඒවා පුළුවන් නම් ශ්‍රවණය කරන්න. රතන සූත්‍රය ශ්‍රවණය කරන්න. ඒ තරම් බලවත් වෙන පිරිතක් ඇත්තටම නැහැ. ඒකෙන් වාගේ තියෙන නෙගටිව් එනර්ජි නැති කරලා දානවා. ඒ වගේම තමයි ඡන්ද පිරිත. ඉතින් සඳු ග්‍රහයාටම විශේෂ වූ මේ සූත්‍ර දේශනාවක් තමයි මේ ඡන්ද පිරිත කියන්නේ. ඉතින් රාහු ග්‍රහයාගෙන් චන්ද්‍රයා මුදාගත් ආකාරය පැහැදිලි කරන මේකෙන් සඳු අපල ඡන්ද ඒ රාශියක සහ මනසේ ඇති වෙන බාධා නැති කරන්න කැලින්ම උපකාරී වෙනවා. ඒ වගේම තමයි ජල නන්දන පිරිත. සඳු ජලයට අධිපති ග්‍රහයා නිසා සිත කය නිරවුල් කරගන්න ජල නන්දන පිරිත ශ්‍රවණය කරන එක ඉතාම යාපත්. ඉතින් මේවා ඔයාට පුළුවන් වෙලාවට ශ්‍රවණය කරන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න ග්‍රහයන්ට පුළුවන් බලපෑම් කරන්න විතරයි. ඒ බලපෑම පාලනය කරන්න පුළුවන් ලොකුම බලවේගය තියෙන්නේ අපේ
වර්තමාන සිතුවිලි ආධ්‍යාත්මික ශක්තිය සහ ප්‍රායෝගික ක්‍රියාවන් තුල. ඉතින් මේ තුනම එකට එකතු වුණාම මොන ග්‍රහාපලයත් අපිට ජය ගන්න පුළුවන්. ඔයාගේ කේන්දරේ දැනට ඔයාට තියෙන ග්‍රහාපල මොනවද? ඒවට කරන්න පුළුවන් වත්පිළිවෙත් මොනවද? ආධ්‍යාත්මික මානසික ප්‍රායෝගික දේවල් මොනවද? ඒව මග අරගන්නේ කොහොමද කියලා ඔයාට අපෙන් උනත් පරීක්ෂා කරගන්න පුළුවන්. ඉතින් මම අපේ WhatsApp නම්බර් එක දාන්නම්. ඔයාට පුළුවන් වේලාවක් වෙන් කරගන්න. සම්පූර්ණයෙන් ඔන්ලයින් හරහා විතරයි මගේ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ වගේම මගේ Facebook page එකක් තියෙනවා. ඒකත් ඔයාට ෆලෝ කරන්න පුළුවන්. ඔයාට දිනපතා ටැරෝ රීඩින් වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක වටිනවා නම් සේව් කරලා තියාගන්න. මිත්‍යාව පස්සේ යන්නේ නැතුව හරි දේ හරියට කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම වාගෙන් ඉල්ලනවා. මේ වීඩියෝ එක වටිනවා නම් සේව් කරලා තියාගන්න, ෂෙයා කරන්න. ඉතින් මේ ඉදිරියට මේ වගේ ප්‍රායෝගික ආධ්‍යාත්මික වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. මේක බලන ඔයාලා හැමෝටම ජයග්‍රහ දිනයක් වේවා.